හොඳයි දුවේ පුතේ 2016 O level ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ පළවෙනි ප්‍රශ්න පහ අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා O level විභාගයේදී ඔයාලට ලකුණු ගන්න පුළුවන් පහසු ක්‍රම ඒ වගේම කෙටි ක්‍රම අපි මෙතනදී ඔයාලට එක්ස්ප්ලেইন කරනවා. ඉතින් මේ 2016 පේපර් එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස පළවෙනි ප්‍රශ්නය ඔයගලන්ට පේනවා රුපියල් 800ක් වටිනා භාණ්ඩයක් ආනයනයේදී 7%ක තීරුබද්දක් ගෙවිය යුතු වේ. ඒතර මේකෙදි වැදගත් දේවල් තමයි රුපියල් 800ක් වටිනා භාණ්ඩයක් ආනයනයේදී 6%ක තීරුබද්දක් කියන එක. තීරුබදු මුදල සොයන්න. ඒතර අපි දන්නවා රුපියල් 800ක් වටිනා භාණ්ඩයකට 6%ක තීරුබද්දක් ගණනය කරන්න මෙන්න මේ විදිහට. අපිට පුළුවන් මේකේ හරයේ තියෙන බිංදු දෙකකට ලවයේ තියෙන බිංදු දෙකක් ඉවත් කරන්න ඒ කෙටි ක්‍රමයක් සුළු කරන කෙටි ක්‍රමයක්. දැන් ඉතුරු වෙන්නේ 8 වරක් 6 විතරයි. එතකොට 8 වරක් 6 අපි දන්නවා රුපියල් 48යි කියලා. එතකොට ඔයගලන්ට රුපියල් 48ක පිළිතුරක් ලැබෙනවා. තීරු බදු මුදල රුපියල් 48යි. හොඳයි දෙවෙනි ප්‍රශ්නේ දී ඇති රූප සටහනේ ඒ ඡේදනය B. මෙතන තියෙනවා ඒ ඡේදනය B. උපකුලක නිරූපණය වන ප්‍රදේශය අඳුරු කරන්න. දැන් සාමාන්‍යයෙන් ඡේදනයක් කියලා කියන්නේ අපි කියනවා පොදු ප්‍රදේශයක්. පොදු ප්‍රදේශයක්. ඒ කියන්නේ A සහ B දෙන්නට පොදුයි. එතකොට A සහ B දෙන්නට පොදු කොටස හොයාගන්නේ කොහොමද මෙතනින්? හරිම ලේසි. මේ A සහ B එක උඩ එක ඇඳිලා තියෙනවානේ. මේ A සහ B එක උඩ එක හිටින විදිහට ඒක තමයි පොදු කොටසේ ගැටලුව ගොඩක් පහසු ගැටලුවක්. ඊළඟට ඒකාකාර වේගෙන් ගමන් කරන බස් රථයක් තප්පර 3ක් තුල මීටර 48ක් දුර යනවා. තප්පර 3ක් තුල මීටර 48ක් දුර යනවා. බස් රථයේ වේගය හොයන්නලු තප්පරයට මීටර වලින් හොයන්නලු. ඒතර තප්පරයට මීටර වලින් තමයි අපි බස් රථයේ වේගය හොයන්න ඕනේ. ඒතර සාමාන්‍යයෙන් අපි මේ ශීඝ්‍රතාවය 10 වසරේ ශීඝ්‍රතාවය පාඩම තමයි මේකට අපි යොදාගන්නේ. අපි දන්නවා අපිට තියෙන එකම සූත්‍රය වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය සමානයි ගමන් කරපු මුළු දුර බෙදීම කාලය. එතකොට දුර වෙනවා මෙතනදී මීටර 48ක්. කාලය ගත වෙලා තියෙනවා තප්පර 3ක්. එතකොට 48 3ෙන් බෙදුවම අපි දන්නවා 48 3ෙන් ඔයාලට බෙදන්න පුළුවන්. පැත්තකින් 4ට 3 ඒවා 1යි 3 වරක් 1 3යි එකක් ඉතුරුයි. 8 15ට 18 3 ඒවා 6යි. එතකොට 16යි. 16යි m පල්ලහැ තියෙන මෙන්න මේ තප්පර වලට ආපුවම ms ඍණ 1 වෙනවා. ඒතර වේගය හොයන්න කියන්නේ තප්පරයට මීටර වලින්. ඒතර ඒක පැහැදිලි. ඉතින් ඔයගලන්ට පේනවා මේ වගේ O level papers අපි දිගටම සාකච්ඡා කරනවා. අපේ channel එක subscribe කරන්න. ඒ වගේම තව මේ වගේ papers model papers online class අපි පවත්වනවා. ඉදිරියේදීත් ඔයගලන්ට අරන් එනවා. ඉතින් ඒ සඳහා අපේ WhatsApp channel එකට join වෙන link එක දුවේ පුතේ description එකේ තියෙනවා. ඊළඟට දර්ශක ආකාරයෙන් විසඳන්න අපි දන්නවා කිසියම් දර්ශක ආකාරයෙන් ලියපු එකක් ලක්ෂණක ආකාරයෙන් ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු 2 3 බලය 8යි කියලා. ඒතර මේක අපිට ලඝු ගණක ආකාරයෙන් ලියන්න පුළුවන්. log 2 පාදයට 8 සමානයි 3යි කියලා. මේක පහසු ක්‍රමයක් තියෙන්නේ. ලඝු ගණක ආකාරයේ දර්ශක ආකාරයටත් දර්ශක ආකාරයේ ලඝු ගණක ආකාරයටත් ලියන්න. ඒතර මේ දීලා තියෙන ගැටලුව ලඝු 2 පාදයට 16 සමානයි 4යිනේ. ඒතර පාදය 2 විදියට අපි ගන්නවා. මේකේ බලය 4 මෙතන තමයි බලය තියෙන්නේ සමානයි 16. ඊටාත්ම පහසු පිළිතුරක් තියෙන්නේ. ඊළඟට පස්වෙනි ගැටලුව ඔයගලන්ට පේනවා මොකක් කියලාද මේ ගැටලුව ඔයගොල්ලෝ හිතන්නේ? මේක වර්ගජ සමීකරණයක්. ඊටාත්ම පහසු වර්ගජ සමීකරණයක්. වර්ග සමීකරණයක් විසඳද්දී සාමාන්‍යයෙන් සමීකරණයේ එක පැත්තක් බිඳුවට සමාන වෙලා තියෙන්න ඕනේ. එක පැත්තක් අපි බිඳුව කරගන්න ඕනේ කියලා සාමාන්‍යයෙන් අපි කියනවා. ඒ වගේම සාධක හොයලා තියෙන්න ඕනේ. ඒ ඔයගලන්ට මේ ගැටලුවේ පේනවා ඒ දෙකම දැනටමත් කරලා තියෙන. එක පැත්තක් බිඳුවට සමාන වෙලා තියෙනවා. අනිත් පැත්තේ සාධක හොයලා තියෙනවා. ඒකට කිසි ගැටලුවක් නැහැ. අපිට කෙලින්ම තියෙන්නේ මෙන්න මේ සාධක දෙක එකපාරම වෙන වෙනම බිඳුවට සමාන කරන්න. ඒ කියන්නේ x ඍණ 1 සමානයි බිඳුව හෝ x ඍණ 2 සමානයි බිඳුව. ඊළඟට අපි කරන්නේ
මේ x උක්ත කරනවා. මෙතන තියෙන x උක්ත කරද්දී ඍණ 1 දකුණු පැත්තට යනවා ධන 1 වෙනවා. හෝ ඍණ 2 දකුණු පැත්තට යද්දී ධන 2 වෙනවා. ඔයගොල්ලෝ දන්නවා සමීකරණයක වම් පැත්ත දකුණු පැත්තට පද මාරු වෙනකොට ඒලගේ ධන ඍණ ලකුණු වෙනස් වෙනවා. එතකොට උත්තරේ ධන 1 සහ ධන 2. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි ඊළඟ ප්‍රශ්න 5 ප්‍රශ්නාංක 6 ඉඳලා 10ට සාකච්ඡා කරනවා. ඒක මිස් කරගන්න එපා පුතේ. අපිව subscribe කරලා තියාගන්න. ඔයගලන්ට ඒ ඊළඟ ප්‍රශ්න 5ට උත්තර ඒ වීඩියෝ එකේදී අපි අරගෙන එනවා.